ආයුබෝවන් සුබ දවසක් හැමෝටම සිනෙත් ඉංජිනේරින් YouTube channel එකට සාදරයෙන් පිළිගන්නවා. ඒ වගේම අද අපි කතා කරන්න යන්නේ top load washing machine එකක pressure switch එක එහෙම නැත්නම් water level sensor එක මාරු කරගන්නේ කොහොමද කියලා. මේ water level sensor එක නිසා මොනවද අපිට සිද්ධ වෙන ප්‍රශ්න කියලා බැලුවොත් එකක් වතුර පිරෙන කාර්යය වෙන්නේ නැහැ. එහෙම නැත්නම් වතුර ඩ්‍රේන් වෙන එක වෙන්නේ නැහැ. තවත් විදියකට බැලුවොත් වතුර වොෂ් සයිකල් එකට පස්සේ ස්පින් සයිකල් එකට මාරු වෙන්නේ නැහැ. මේ වගේ ප්‍රශ්න ගොඩකට මේ water level sensor එක බලපානවා. ඒ වගේම අද අපි කතා කරන්න යන ප්‍රශ්නය ගත්තොත් මේකේ වතුර මැෂින් එකේ වතුර සිලෙක්ට් කරලා ඔන් කළාට මැෂින් එකට වතුර පිරෙන්නේ නැහැ. ඒ වගේම තමයි මෝටරේ දෙපැත්තට එක දිගට කැරකෙනවා. වම් පැත්තට සහ දකුණු පැත්තට මෝටරේ එක දිගට කැරකෙනවා විතරයි. නමුත් වතුර පිරෙන්නේ නැහැ. මේකට ප්‍රධාන හේතුව water level sensor එක. අපි බලමු කොහොමද අපි water level sensor එක මාරු කරගන්නේ කියලා. water level sensor එක මාරු කරගන්න කලින් අපිට water level sensor එකට සම්බන්ධ වෙන බටේ ස්ථිර කරගන්න ඕන. ඒකේ මුකුත් ඩැමේජ් එකක් නැහැ කියලා. මේ මැෂින් එක පිටිපස්ස පැත්තෙන් ගැලෙව්වම මේ ටබ් එකට water level sensor එක හරහා එන බටේ එක කෙලවරක් සම්බන්ධ වෙනවා. මේක චෙක් කරගන්න නම් මෙන්න මෙතනින් මේ බටේ ඉවත් කරගෙන මෙන්න මේ බටේ කෙලවරට කට තියලා පිඹගෙන ඉන්න ඕන මේ බටේ හුලං ලීක් වෙනවද කියලා බලන්න. ඒ කියන්නේ මේ බටේ ඩැමේජ් එකක් මීයෝ කාලා එහෙම නැත්නම් බටේ පැලිලා මොනාරි වෙලා තිබ්බොතින් මෙතනින් හුලම් පිට වෙනවා. එහෙම වුණොත් ප්‍රෙෂර් සෙන්සර් එක වැඩ කරන්නේ නැහැ. සමහරවල් ප්‍රෙෂර් සෙන්සර් එකේ ප්‍රශ්නයක් නැති වෙන්න පුළුවන්. හැබැයි බටේ ප්‍රශ්නයක් නම් ඒත් වැඩ කරන්නේ නැහැ. දැන් මම මේක චෙක් කරලා බැලුවා බටේ මුකුත් ප්‍රශ්නයක් නැති නිසා මම මේක ආපහු සම්බන්ධ කරගන්නවා. මේ විදිහට මැෂින් එක පිටිපස්සෙන් උඩ පැනල් එක ගලව ගත්තට පස්සේ අපිට පුළුවන් ප්‍රෙෂර් ස්විච් එක බලා ගන්න. මේ තියෙන ප්‍රෙෂර් ස්විච් එක. එතකොට මේක එක පැත්තකට ටබ් එකේ ඉඳලා එන බටේ අනිත් පැත්ත කෙලවර සම්බන්ධ වෙන්නේ මෙන්න මේ ප්‍රෙෂර් ස්විච් එකට. මෙන්න මේ විදියට මේ ඉවත් කරගෙන බලන්න පුළුවන් මේ ප්‍රෙෂර් ස්විච් එක මාරු කරගන්න. මේ බටේ මෙලෙක්ව තියෙන්න ඕන. මේ බටේ හાર્ඩ් වෙලා තිබ්බොත් එහෙම එතනින් හුලං ලීක් වෙන්න පුළුවන්. මෙන්න මේ විදියට ඇදිලා වගේ එන්නේ හොඳට තද වෙලා තියෙනවා නම් තමයි. ඒ වගේම මෙන්න මේ විදියට මේ සොකට් එකෙන් ගලව ගත්තට පස්සේ බලන්න මෙන්න මෙතන පින්ස් කොරෝඩ් වෙලා කොරෝෂන් වෙලා තියෙනවද කියලා මලකඩ කාලා. එහෙම වුණොත් ඒත් වැඩ කරන්නේ. ඒ වගේම මේ වයර් එක කොරෝඩ් වෙලා ඔක්සයිඩ් වෙලා තියෙනවා නම් කොළ පාට වෙලා තියෙනවා නම් හරියට ඒකෙන් කරන්ට් එක යන්නේ නැහැ. මේ තියෙන අලුතෙන් ගත්ත ප්‍රෙෂර් ස්විච් එකක් මාකට් එකෙන් ගන්නකොට මේ විදිහට බටෙත් එක්කලම තමයි එන්නේ. වඩා හොඳයි බටෙත් එක්කලම එකපාර ප්‍රෙෂර් ස්විච් එක මාරු කරගන්නවා නම්. නමුත් බටේ හොඳට තියෙනවා නම් බටේ නැතුව වුණත් ප්‍රෙෂර් ස්විච් එක මාරු කරගත්තට ප්‍රශ්නයක් නැහැ. ඒ වගේම තමයි මේ වයර් එක කොරෝඩ් වෙලා තියෙනවා නම් මේ වයර් එකක් මම ගත්තා ඔයගලන්ට පෙන්වන්න. මේ වයර් එක අලුතෙන් මාකට් එකේ දේශකොත් එක්කලා ගන්න පුළුවන්. ඒතර මේ වයර් එකත් එක්කලම ප්‍රෙෂර් ස්විච් එක මාරු කරගත්තොත් කාලයක් යනකම් ප්‍රශ්නයක් ඇති වෙන්නේ නැහැ. අපි දැන් බලමු ප්‍රෙෂර් ස්විච් එක මාරු කරගන්න කොහොමද කියලා. මේක බොහොම පහසු දෙයක්. මේකට තියෙන්නේ මේ වයර් එකේ සොකට් එක ගහගෙන මේ බටේ හරියට සම්බන්ධ කරගන්න. එතකොට මේ සොකට් එක සම්බන්ධ කරන වෙලාවට වැරදි පැත්තට සම්බන්ධ කරන්න බෑ. ඒක එක පැත්තකට විතරයි ගන්න පුළුවන්. නමුත් ටිකක් වැරදි විදියට තද කරලා ගැහුවොත් ඒක අනිත් පැත්තට ගහන්න හැකියාවක් තියෙනවා. ඒ නිසා ඒක හරි පැත්තට ගහලා මේ බටේ හොඳට තද කරගන්න ඕන. හුලං ලීක් වෙන්නේ නැති වෙන්න. මොකද හුලං ලීක් වුණොත් ප්‍රෙෂර් ස්විච් එක හරියට වැඩ කරන්නේ නැහැ.
දැන් අපි ප්‍රෙෂර් ස්විච් එක සම්බන්ධ කරලා ඉවරයි. මෙන්න මේ විදියට ඇනේ සම්බන්ධ කරගත්තට පස්සේ මේ මැෂින් එක සාමාන්‍ය විදියට වැඩ කරනවා. ඒ වගේම සිනෙත් ඉංජිනේරින් YouTube channel එකට සම්බන්ධ වෙච්ච ඔබ සැමට ගොඩක් ස්තුතියි. ඒ වගේම අපි ඉදිරියට දාන වීඩියෝස් ඔයගලන්ට තවදුරටත් මේ වගේ කෙටි වීඩියෝස් දාන්න බලාපොරොත්තු වෙනවා. ඒ වගේම ඔයගලන්ට ගෙදර ඉඳලා තනියෙන් වුණත් මේ වගේ දේවල් කරගැනීමේ හැකියාව ඉස්සරහට ලැබේ. දැන් අපේ ප්‍රෙපෙයාර් එක අපි කරලා අවසానයි. දැන් අපි මැෂින් එකේ පැනල් එක පිටිපස්සේ කවරේ නැවත සවි කරලා මේ වැඩේ අවසන් කරනවා.